ශ්‍රේණියේ දරුවොත් එක්ක අපි අනුලෝම සමානුපාතිකයේ පාඩම ගැන කතා කරලා අනුලෝම සමානුපාතිකයක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන ඊට පස්සේ ඒකීය ක්‍රමයෙන් ගැටලු විසඳීම ගැන කතා කරනවා. දැන් ඔයාලා මේ අභ්‍යාසය කරලා ඒකේ හරි වැරදි බලලා අනුපාඩු හදාගෙන ඇත්තේ. අද අපි තවත් කොටසක් ගැන කතා කරන්න යන්නේ දුවේ පුතේ. බලන්න මෙන්න මේ අනුපාතයේ 2:3. මේ 2:3 කියන අනුපාතයේ පළමු පදයක් දෙවන පදයක් මම දෙකෙන් ගුණ කරනවා. එතකොට 2 4යි 3 6යි. එතන මේ තවත් අනුපාතයක්. මේ අනුපාත දෙක ඇත්තටම සමානයි. මේකට තුල්‍යයි මේක. නිසා මේක සමානයි මේ අනුපාත දෙක. මෙවැන්නකට අපි කියනවා තුල්‍ය අනුපාතයක් නැත්නම් සමානුපාතයක්. සම අනුපාතයක්. සමානුපාතයක්. සමානුපාතයක්. දැන් මම මේ වගේ සමානුපාතයක් දුන්නොත් 5 අණු 7 කියලා. ඒකට තුල්‍ය අනුපාතයක් අපිට ලියත හැකි සමාන අනුපාතයක්. මේ පද දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරලා. මම මේක ගුණ කරොත් 3න් 5 වරක් 3 15යි. එහෙනම් මෙන්න මේ 7ත් ගුණ වෙනවා 3න් 21යි. එතන මේ වගේ අනුපාත කීපයක අපි හිස්තැන් පුරවන්න ඔබට දුන්නොත් ගණන් කීපයක් 4ට 3 සමානයි 12ට හිස්තැනක්. 5ට 7 සමානයි 20ට හිස්තැනක් 28. තුන්වෙනි එක 7ට හිස්තැනක් සමානයි 35ට 20. 4 හිස්තැනක් අනුපාතය 11 සමානයි 33යි 21. මේ හිස්තැන් ටික පුරවන්න පුළුවන්. ඉතා පහසුයි. ඔබට පුළුවන් මෙන්න මේ විදිහට මේ හිස්තැන් පුරවන්න. බලන්න 4 ගුණ වෙලා 3ෙන්. එහෙනම් 3ක් ගුණ වෙන්න ඕන 3ෙන්. 9. 7 ගුණ වෙලා දෙවෙනි පදේ 4. එහෙනම් 5ක් ගුණ වෙන්න ඕන 7. 20. 7 ගුණ වෙලා 5ෙන්. මේකේ පළමු පදේ 5ෙන් ගුණ වෙලා තමයි මේකේ පළමු පදේ. එහෙනම් මෙතන තියෙනක 5ෙන් ගුණ වෙලා තමයි මේක හැදෙන්නේ. කවුරු 5ෙන් ගුණ වුණොත්ද 20 හැදෙන්නේ. 4 5ෙන් ගුණ වුණොත් 20 හැදෙන්නේ. නැත්නම් මෙහෙම හිතන්න 35 5ෙන් බෙදලා 7. එහෙනම් 20 5ෙන් බෙදුනම 4යි. 33 3ෙන් බෙදුනොත් තමයි 11. එහෙනම් 21 3ෙන් බෙදුනම 7යි. ඔන්න ඔය විදිහට ඔබට සමානුපාතයක නැත්නම් අනුපාත සමාන වන අවස්ථාවල තුල්‍ය අනුපාත තිබෙන අවස්ථාවල සමාන කිරීම කරන්න පුළුවන්. ඒක ඔබේ දැනුමට වැදගත් වෙනවා. අපි බලමු දුවේ පුතේ මේ අනුලෝම සමානුපාත භාවිතයෙන් කොහොමද ගණන් හදන්නේ කියලා. අර ඒකීය ක්‍රමය නැතුව වෙනත් ක්‍රමයක් භාවිතේ. අපි බලමු මෙන්න මේ වගේ ගණනක්. ඇපල් ගෙඩි 3ක මිල රුපියල් ඇපල් ගෙඩි 3ක මිල රුපියල් 180 නම් ඇපල් ගෙඩි 5ක මිල කීයද? ඇපල් ගෙඩි 3ක් රුපියල් 180 නම් ඇපල් ගෙඩි 5ක මිල රුපියල් කීයද? ඒක මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඇපල් ගණන මිල 3ක් 180යි 5ක මිල කීයද කියලා අපි අහනවා. අපි දන්නවා සමානුපාතිකයක් නම් ඇපල් අතර අනුපාතයටම මිල අතර අනුපාතයත් සමාන වෙනවා. එහෙනම් මේකේ මට ලියන්න පුළුවන් 3/5 තමයි ඇපල් අතර අනුපාතය. මිල අතර අනුපාතය 180 අණු මිල අපි දන්නේ නැති නිසා දෙයට යන විදිහම අපි x කියලා ගමු. x. ඔය දෙක සමාන වෙන්න ඕන. සමානුපාතය. මොකද ඇපල් සඳහා වැයවන මුදල ඇපල් ගෙඩි ගණනට අනුලෝම සමානුපාතිකයි. එහෙනම් ඇපල් අතර අනුපාතයට වැයවන මුදල අතර අනුපාතය සමාන වෙනවා. දැන් මේක ලියන්න පුළුවන් පුතේ අපි 8 පන්තියේදී ඉගෙනගෙන තියෙනවා අනුපාතයක් භාගයක් ලෙස ලියන්න පුළුවන්. එහෙනම් කොහොමද මේක ලියන්නේ? 3 බෙදීම 5. අන්න අනුපාතය භාගයක් ලෙස ලියන්න. සමානයි 180 බෙදීම x. 180 බෙදීම x. ඉතින් කිසියම් භාග දෙකක් සමානව ඔබ දන්නවා
3න් 2 සමානයිනේ 6න් 4ට. එතකොට මෙතන මෙන්න මේ වගේ ලක්ෂණයක් තියෙනවා. මේ දෙන්නගේ ගුණිතය 6 වරක් 2 12යි. මේ දෙන්නගේ ගුණිතය 3 වරක් 4 12. භාග දෙකක් සමාන වෙනවා නම් එකක ලවයේ අනෙකෙහි හරයේ ගුණිතය ඉතිරි හරයේ ලවයේ ගුණිතයට සමානයි. ඒකට අපි කියනවා හරස් ගුණිතය කියලා. තව එකක් බලන්න. ඔබ දන්නවා 5න් 4 සමානයි 15න් 3 ගුණයක් 12යි. දැන් බලන්න මේ ගුණිතය 15 වරක් 4 60යි. 5 වරක් 12 60. භාග දෙකක් සමාන වෙනවා නම් එක් ලවයක හා අනෙක් හරයේ ගුණිතය ඉතිරි හරයේ ලවයේ ගුණිතයට සමානයි. ඒකට අපි කියනවා හරස් ගුණිතය. දැන් මම දානවා මේ තියෙන සමීකරණයට හරස් ගුණිතය. එහෙනම් 3 ගුණ කිරීම x සමානයි 180 ගුණ කිරීම 5 නැත්නම් 5 ගුණ කිරීම 180. දැන් x ලා 3 දෙනෙකුගේ නෙමෙයි. එහෙනම් x ලා එක්කෙනෙකුගේ බලන්න 5 ගුණ කිරීම 180 කියන්නේ x ලා 3 දෙනෙකුගේ නිසා මේක 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදෙනවා. 3 වරක් 1යි 3 වරක් 6යි බිංදුවයි 65 300යි. එහෙනම් ඇපල් ගෙඩි 5ක් කිරීමට අවශ්‍ය මුදල රුපියල් 300යි. දෙවෙනි ඉන්දසුමින් අහනවා මීටර් 4ක් දිග කම්බියක ස්කන්ධය කිලෝග්‍රෑම් 14 නම් මීටර් 10ක් දිග කම්බියක ස්කන්ධය කොපමණද? ඔබට ඒකීය ක්‍රමයෙන් නම් 1 මීටරයක බලලා 10ක බලන්න පුළුවන්. අපි බලමු සමානුපාතික ක්‍රමයෙන් ලියන්න. කම්බි වල දිග අතර අනුපාතය 4:10. අපි ඒක කෙලින්ම ලියමු. 4 බෙදීම 10. කම්බි වල දිග අතර අනුපාතය භාගයක් නිසා. මෙතෙන්ට අපි x එහෙනම් ස්කන්ධ අතර අනුපාතය 14 බෙදීම x. 14 බෙදීම x. මේ දිග අතර අනුපාතය මේ ස්කන්ධ අතර අනුපාතය. සමානුපාතිකයි නිතරම ස්කන්ධය දිගට. අනුලෝම සමානුපාතික නිසා මේ දෙක සමානයි. දැන් අපිට මේ දෙක සුළු කරගන්න පුළුවන් මුලයට කපලා ප්‍රශ්නයක් නැහැ. දෙවරක් 2යි දෙවරක් 5යි. ඒක මුලයට සුළු කරන්න පුළුවන්. දැන් හරස් කුමිතේ ගමු. 2 ගුණ කිරීම x සමානයි 5 ගුණ කිරීම 17. දැන් x ලා දෙන්නෙකුගේ මේ එහෙනම් x කෙනෙකුගේ බලන්න 5 වරක් 14 අපි බෙදනවා බෙදීම 2 වෙනවා. x ලා දෙන්නෙක් නෙමෙයි. දෙකේ දෙවරක් 1යි දෙවරක් 7යි 7 වරක් 35යි එහෙනම් කිලෝග්‍රෑම් 35යි මීටර 10ක් දිග කම්බියක ස්කන්ධ. තපහස් තුන්වෙනි නිදසුන බලමු පුතේ. පොල් තෙල් ලීටර් 5ක් රුපියල් 1625 නම් රුපියල් 2925කට ගත හැකි පොල් තෙල් ප්‍රමාණය අහන්න. පොල් තෙල් ප්‍රමාණය. එතකොට මම මේක මේ විදිහට ලියුවා. ලීටර් 5ක වියදම 1625යි රුපියල් 2925කට ගන්න පුළුවන් පොල් තෙල් ප්‍රමාණය අපි දන්නේ ලීටර් x කියලා ගමු. දැන් පොල් තෙල් අතර අනුපාතය වෙන්නේ 5:x. මම ලියන භාගයක් හැටියට 5 බෙදීම x. වැයවන මුදල අතර අනුපාතය 1625 බෙදීම 2925. ඔන්න පොල් තෙල් ප්‍රමාණ අතර අනුපාතය මෙන්න මිල අතර. පොල් තෙල් ප්‍රමාණය දෙගුණයක් වුණොත් වැයවන මුදල දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ පොල් තෙල් සඳහා වැයවන මුදල අනුලෝමව සමානුපාතිකයි පොල් තෙල් ප්‍රමාණය. මෙන්න මේ දෙක සමාන වෙනවා. පොල් තෙල් ප්‍රමාණ අතර අනුපාතයට සමානුපාතිකයි මිල අතර වැයවන මුදල අතර අනුපාතය. අපි ඒක භාගය හැටියට ලියුවා. අපිට මේක සුළු කරගන්න පුළුවන්. මේ ටික ඕනනම් මේ වෙලාවෙම සුළු කරන්න පුළුවන්. අපිට පේන 5න් කැපිලා යනවා. 5 වරක් 3 15යි. එකක් ඉතුරුයි 12ට 5 වරක් 2යි 10යි දෙකක් ඉතුරුයි 25ට 5යි. මේක 5න් කැපුණම 5 වරක් 5 25යි. 4ක් ඉතුරුයි 42ට 5 වරක් 8යි 40යි 25ට 5යි. ආයිමත් මේක කැපෙනවා 5න් 5 වරක් 6 30යි දෙකක් ඉතුරුයි 25ට 5යි 5 වරක් 1යි 1යි 35ට 5 වරක් 7යි. දැන් හරස් ගුණ කරොත් අපිට පේනවා x ගුණ කිරීම 65. x ගුණ කිරීම 65 සමානයි 5 ගුණ කිරීම 117. 117. දැන් x වලගේ බලන්න අපි 5 වරක් 117 මේ x ලා 65 දෙනෙකුගේ යන්නේ. නම් එක්කෙනෙකුගේ බලන්න 65න් බෙදෙනවා.
5 වරක් 1යි 5 වරක් 1යි 5යි 15ට 3. 13 වරක් 117. 13 වරක් 10ක් 130. 117 කියන්නේ 130ට වඩා 13ක් අඩුයි. එහෙනම් 13 ඒවා 1යි 13 ඒවා 9. එහෙනම් x වලගේ 9යි. ඒ කියන්නේ රුපියල් 2925ට ගත හැකි පොල් තෙල් ප්‍රමාණය ලීටර් 9. හතරවෙනි නිදසුනෙන් කියන්නේ ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර් රියක් පැය 3කදී කිලෝමීටර් 135ක් යනවලු. කිලෝමීටර් 360ක් යන්න යාට කොච්චර කාලයක් ගත වෙනවද කියලා. පැය 3කදී 135ක් යනවා 360ක් යන පැය කීයක් යනවද? ඉතින් ඒක මේ විදිහට පුළුවන්. මෙන්න කාලය අතර අනුපාතය මම මේ විදිහට ලියාගත්තා. කාලය අතර අනුපාතය 3 සහ t 3 අණු t කියන එක 3 බෙදීම t කියලා ලිව්වා. දුර අතර අනුපාතය 135 බෙදීම 360. ඉතින් නිතරම කාලය දෙගුණයක් වුණොත් එකම වේගෙන් යන්නේ ඒකාකාර වේගයෙන්. කාලය දෙගුණයක් වුණොත් ගමන් කරන දුර දෙගුණයක්. කාලය පස් ගුණයක් වුණොත් ගමන් කරන දුර පස් ගුණයක්. ඒ නිසා ගමන් කරන දුර කාලයට අනුලෝම සමානුපාතිකයි. එහෙනම් අනුපාත දෙක සමානයි. මේක මෙතෙන්දිම සුළු කරගන්න පුළුවන්. 5 වරක් වලින් කැපෙනවා 5 වරක් 2යි 10යි 3ක් ඉතුරුයි 35ට 5 වරක් 7යි 5 වරක් 7 35යි එකක් ඉතුරුයි 10ට 5 වරක් 2යි. අයිමත් 3ෙන් කැපෙනවා 9ෙන් කැපෙනවා 9 වරක් 3යි 9 වරක් 8යි. එහෙනම් හරස් ගුණ කරනවා t ගුණ කිරීම 3. t ගුණ කිරීම 3 සමානයි 3 ගුණ කිරීම 8. t ගුණ කිරීම 3 සමානයි 3 ගුණ කිරීම 8. දැන් t ලා 3 දෙනෙක් මෙච්චර නම් t ලා එක්කෙනෙක් බලන්න 3 වරක් 8 3ෙන් බෙදෙනවා. 3ට 3 කැපුණා t සමානයි 8යි. එහෙනම් ගත වුණ කාලය පැය 8යි. බලමු දෙවියන්ගේ පස්වෙනි නිදසුන රුපියල් 800කට ගත් ඔරලෝසුවක් 115ක් ලාභ ඇතිව විකිණීමෙන් ලැබෙන ලාභය. 115ක් ලාභ ඇතිව විකිණීමෙන් ලැබෙන ලාභය. අපි ඒක මේ විදිහට ලියමු. ගත් මිල ලාභය. අපි ගන්නවා රුපියල් 100ට ගත්තනම් ලාභේ 15යි. 115ක් කියන එක අදහස 100ට ගත්තනම් 15ක් ලාභ ගන්න. එහෙනම් ගත්තේ 800ට. 800ට. ලාභය කීයක්ද කියලා අපි දන්නේ ලාභය. ලාභය x කියලා ගමු. අපි දන්නවා ලාභය අනුලෝම සමානුපාතිකයි ගත් මිලට. දැන් 100 නම් 15. එහෙනම් 100 දෙකක් නම් 15 දෙකයි. 100 පහක් නම් 15 පහයි. ඇත්තට මෙතන 100 වටක් නිසා 15 වටක්. 120 තමයි උත්තර එන්නේ. ඒක මෙහෙම හදමු අපි. මිල අතර ගත් මිල අතර අනුපාතය 100 බෙදීම 800. ලාභය අතර අනුපාතය 15 බෙදීම x. ඔය අනුපාත දෙක සමාන වෙනවා. මොකද ලාභය ගත් මිලට අනුලෝම සමානුපාතික නිසා. මෙතන බිංදු දෙකට බිංදු දෙක කැපුණා. හරස් ගුණ කරන්න 1x වලින් x සමානයි 8 ගුණ කිරීම 15. 8 වරක් 5 40යි 8 වරක් 8යි 4යි 12. රුපියල් 120. හරිම ලේසි. ප්‍රතිශත පාඩමේ ගණන් හදන්න ඔබට මේ ක්‍රමයෙන් පුළුවන් වෙනවා. බලමු 6 වෙනි නිදසුන. පුතේ 105ක වට්ටමක් සහිතව රුපියල් 1140කට විකිණූ අත්ඔරලෝසුවක ලකුණු කළ මිල පෙන්වනවා. ලකුණු කළ මිල. අපි මේක මෙහෙම ලියමු. ලකුණු කළ මිල. වික්ක මිල. මොකද වික්ක මිල තමයි අපිට දීලා තියෙන්නේ. රුපියල් 100ට ලකුණු කරලා තිබුණා නම් විකුණන්නේ 105ක් වට්ටම් දීලා. ඒ කියන්නේ 105ක් අඩු කරලා. රුපියල් 100කට 5ක් වෙන්න අඩු කරනවා. එහෙනම් විකුණන්නේ 95කට. ලකුණු කලේ 100 නම් විකුණන්නේ 95කට. එතකොට 105ක් වට්ටම් දුන්නා වෙන්නේ. 105ක් අඩු කරා වෙන්නේ. දැන් 1140කට විකුණලා තියෙනවා. එහෙනම් ලකුණු කරලා දෙන්නේ නැත්නම් ඊට වඩා ටිකක් වැඩි ගණනකට. ඒ ලකුණු කරමු මිල තමයි අපෙන් අහන්නේ. අපි ඒක x කියලා ගමු. එහෙනම් අපි දන්නවා මේකේ විද්‍ය සමීකරණය අපි දානවා 100 බෙදීම x. මේ පැත්තේ අනුපාතය 95 බෙදීම 1140. මේ දෙක සමාන වෙනවා. අපිට ඕන නම් මේ පැත්ත සුළු කරගන්න පුළුවන්. 5 වරක් වලින් කැපෙන බව අපිට පේනවා. 5 වරක් 1යි 5යි 4ක් ඉතුරුයි 45ට 9යි 5 වරක් 2 10යි එකක් ඉතුරුයි 17ට 5 වරක් 2යි 10යි 40ට 5 වරක් 8යි. දැන් හරස් ගුණ කරමු අපි.
19 ගුණ කිරීම x සමානයි 100 ගුණ කිරීම 228. x ලා 19ක් මෙච්චර නම් x ලා එක්කෙනෙක් බලන්න 100 ගුණ කිරීම 228 කියන අගය බෙදෙනවා 19. x ලා 19 මෙච්චර. අපි බලමු මේක 19න් කැපෙනවද කියලා 22ට 19 එකයි. 19 3ක් ඉතුරු. 38ට 19 ඒවා 2යි කැපෙනවා. එතකොට 12 වරක් 100 1200. එහෙනම් ගත් මිල රුපියල් ලකුණු කළ මිල රුපියල් 1200. ඔබ ඕන අනිත් පැත්තට හදලා 1200 5ක වට්ටම දුන්නොත් වට්ටම එන්නේ 1200 5 බින්දෙකට බින්දෙක කැපෙන 12 වරක් 60යි. ඒ කියන්නේ 1260 කරනකොට 1140 ලියන්න. ඒ අපේ ඉදසුම් 6ක් ඒ කොටසට කරා. අපිට මේ පාඩමේ තියෙන දුවේ පුතේ තවත් පුංචි කොටසක් මේ විදේශ මුදල් ගැන. ඔබ දන්නවා විවිධ රටවල් වල විවිධ මුදල් වර්ග භාවිතා වෙනවා ලෝකෙ විවිධ රටවල් වල. ඒ මුදල් අතර අනුපාතයක් තියෙනවා. දැන් උදාහරණයක් මේ දවස්වල ඇමරිකන් ඩොලරය ගැන හරියට කතා කරනවා. ඩොලර් එකට සාපේක්ෂව රුපියලයේ අවප්‍රමාණය වෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල රුපියල් 200ට කිට්ටු වෙලා තියෙනවා ඩොලර් එකක්. එතන මේ එක වෙනස් වෙන නිසා අපි ඒකට කියනවා පාවෙන විනිමය අනුපාතිකයක්. විනිමය අනුපාතිකය වෙනස් වෙනවා. විටින් විට දවසෙන් දවස විනිමය අනුපාතිකය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හැමෝම ගණන් හදන්න අපි දැනගෙන ඉන්න ඕන. අපේ මුදල් වෙන රටක මුදල් වලට පරිවර්තනය කරන්න. වෙනත් රටක මුදල් අපේ රටක මුදල් වලට පරිවර්තනය කරන්න. අපි බලමු එක නිදසුන් කීපයක්. විනිමය අනුපාතිකයේ පළවෙනි ගැටලුව ඇමරිකානු ඩොලරයක් රුපියල් 195.740කට හුවමාරු වන දිනයක ඩොලර් 1200ක් මාරු කිරීමෙන් ලබාගත හැකි මුදල ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද කියලා අහන්න. අපි දන්නවා ඒක හරිම ලේසි. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 195.740යි. එහෙනම් අහන්නේ ඇමරිකන් ඩොලර් 1200ක්. අනුපාත ක්‍රමයට සමානුපාතයෙන් හදන්නත් පුළුවන් මෙතට x දාන්න. නැත්නම් ඊටාම ලේසියිනේ මෙහෙම. රුපියල් 195.40 නම් එක ඩොලර් එකක් 1200ක වටිනකම බලන්න මේක 1200 ගුණ කරන්න. එච්චරයි. එක ඩොලර් එකක් මෙච්චර නම් ඩොලර් 1200ක් කීයද කියලා බලන්න. අපි ගුණ කරමු. රුපියල් 0.3ක් එනවා අපිට මෙතන 2යි මෙතන 1යි. මම මේ 0.3ම යොදනවා. දැන් 12 ගුණ කරමු. මේ 0.1යි මේ 0.2යි 0.3යි 12 වරක් 4 48යි 4ක් ඉතුරුයි 12 වරක් 5 60යි 4යි 64යි 6ක් ඉතුරුයි 12 වරක් 9 108යි 6යි 114යි 11ක් ඉතුරුයි 12 වරක් 1 12යි 12යි 11යි 23 රුපියල් සතවලට ස්ථාන දෙකක් වෙනවා. එහෙනම් ඇමරිකන් ඩොලර් 1200ක් මාරු කරාම හම්බ වෙනවා රුපියල් 234,480ක්. රුපියල් 234,480ක්. බලපොතේ දෙවෙනි නිදසුන මහා බ්‍රිතාන්‍ය මුදල් වර්ග තමයි ස්ටර්ලින් පවුම්. ගණන මේකයි තියෙන්නේ. ස්ටර්ලින් පවුමක් රුපියල් 210.760කට හුවමාරු වන දිනයක රුපියල් 631,800ක් වටිනා තේ තොගයක් අපනයනය කිරීමෙන් ලබාගත හැකි ස්ටර්ලින් පවුම් ගණන කීයද? එතකොට අපේ මුදල දීලා තියෙනවා ස්ටර්ලින් පවුම් වලින් හොයන්න ඕනේ. අපිට කියනවා තේ තොගේ වටිනාකම රුපියල් 631,800යි. තේ තොගේ වටිනාකම. තේ තොගයේ වටිනාකම රුපියල් 631,200යි. 631,200යි. 631,800යි. ස්ටර්ලින් පවුමක වටිනකම දහුවමාරු වෙන්නේ 210.760කට. පවුම් එකක් රුපියල් 210.760. අපෙන් අහන්නේ මේ තේ තොගය අපනයනය කරාම ස්ටර්ලින් පවුම් කීයක් හම්බ වෙනවද කියලා. හැම රුපියල් 210.760කටම එක පවුම් එකක් හම්බ වෙනවා. එහෙනම් මෙතන 210.60 කීයක් තියෙද බලන්න. එහෙනම් තේ තොගයේ වටිනාකම පවුම් වලින්. තේ තොගයේ වටිනාකම තේ තොගයේ වටිනාකම
කම් බලන්න අපි රුපියල් ස්ටලි පවුම් වලින් බලන්න 631,800 බෙදනවා 210යි 760. හරේ දශම තියාගෙන බෙදන්න බෑ. දශම බෙදීම අපි 8 පන්ති දිගගෙන තියෙනවා. මේක ගුණ කරන්න ඕන. මේ බිඳුව කපලා දාන්න පුළුවන් අපිට. මේ බිඳුවට මේ බිඳුව කපලා දාන්න පුළුවන්. නැත්නම් 100න් ගුණ කරන්නත් පුළුවන්. 100න් ගුණ කරොත් එන්නේ ස්ථාන දෙකක් මෙහෙට ගිහිල්ලා 21060. 100න් හරය ගුණ කරොත් දශම නැති කරගන්න 21060. ලවෙත් එතකොට බිඳු දෙකක් එනවා. 63යි 180යි මේ බිඳුවට තව බිඳු දෙකක්. තිබුණ බිඳු දෙකයි දැන් බිඳු හතරක්. බිඳුවට බිඳුව කැපෙනවා. අපි මේක සුළු කරගමු. දැන් අපිට පේනවා මේ මුදල මේ ගණන මේකෙන් බෙදන්න. බලන්න 2106 ඒවා 6ට නෑ 63ට නෑ 631ට නෑ 6318ට 2106 ඒවා කීයක් ඇද්ද? අපිට පේනවා නිකන් 6000 ගානකට 2000 ගණන් 3ක් විතර ඇති කියලා. අපි බලමු. 3ෙන් මේකට 3 වරක් 6 18 එකක් ඉතුරුයි 3 වරක් බිඳුව බිඳුවයි 1යි 3 වරක් 1 3යි 3 වරක් 2යි. මට පේනවා හරියටම 2106 ඒවා 1යි 2106 ඒවා 3යි බිඳුවයි බිඳුවයි බිඳුව. එහෙනම් උත්තරය පවුම් 3000ක් තමයි අපිට මේ තේතෝගේ අපනයන කිරීමෙන් ලැබෙන්නේ. අපිට පෙනුන මේ දසුන් දෙකින් අපේ මුදලක් විදේශ මුදලකට හරවන්න නම් විනිමය අනුපාතිකයෙන් බෙදන්න. අපේ මුදලක් විදේශ මුදලකට හරවන්න විනිමය අනුපාතිකයෙන් බෙදන්න. විනිමය අනුපාතිකය කියන්නේ ඒගොල්ලෝ මුදලකට අපේ මුදල් කීයක් වමාරු වෙනවද කියන එක. ඒ වගේම ඒගොල්ලෝගේ මුදලක් අපේ මුදල් වලට හරවන්න නම් ඒගොල්ලෝගේ මුදල් ප්‍රමාණය විනිමය අනුපාතිකයෙන් ගුණ කරන්න ඕන. ඔන්න ඔය ටික අධ්‍යයනය කරලා ඔබට අපි බාර කරනවා මෙන්න මේ වැඩ ටික සම්පූර්ණ කරන්න මේ පාඩම ඉවර කරන්න. ඔබේ පෙළ පොතේ මීට කලින් කරපු දෙන්නෙන් පිටු අංක 9 10 4 අභ්‍යාසය 10 4 අභ්‍යාසය 9 පිටු ඒ වගේම 10 5 අභ්‍යාසය 11 පිටු 10 5 අභ්‍යාසය 11 පිටු. ඔන්න මේ ටික සම්පූර්ණ කරගෙන අපි ওই ටික සම්පූර්ණ කරලා තියලා දුවේ පුතේ ඔබට පිළිතුරු ලබා බලා ගන්නට අවස්ථාව ලැබෙයි. ඔබ පිළිතුරු තනියම පිළිතුරු ලියලා පිළිතුරු පරීක්ෂා කරගන්න පුළුවන් ඔබට අවස්ථාව ලැබෙයි ඉදිරි දිනකදී. එහෙම පිළිතුරු පරීක්ෂා කරගෙන වැරදි අඩුපාඩු හදාගෙන ඊළඟ පාඩමට හොඳින් සූදානම් වෙලා ඉන්න. ඉතින් අපි අයිත් දවසක හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම ආයුබෝවන්.